දඟකාර කටකාර ඒ වගේම ඇය තවත් විටක හරිම අහිංසක ආදරණීය චරිතයක්. ඉතින් ඇය නමින් දසනි නවෝත්‍යා මදුවන්තේ. මේ දිනවල දිරණ නාරිකාවේ හිතා ගන්නම බැරි කතාවක් කියන ටෙලිනාට්‍යය හරහා ආලෝචනාගේ චරිතෙන් ඔබේ ආලින්දයට එන දසනි නවෝත්‍යා ගැනයි අද අපි ඔයාලට අරගෙන ආවේ. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපිව සබස්ක්‍රයිබ් කරපු නැති යාළුවෙක් නම් දෙකටම මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කොයි නිෂි අපිව සබස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. 2001 වසරේ අගෝස්තු මාස 19 වෙනි දින උපත ලැබෙන දසුනි මේ වෙද්දී වයස අවුරුදු 24ක තරුණියක්. දසුනිගේ උපන් ගම් පළාත වෙන්නේ කඩවත ප්‍රදේශයයි. ඒ වගේම ඇය දැනටත් කඩවත ප්‍රදේශයේම පදිංචි වෙලා තමයි ඉන්නේ. ඉතින් ඇයගේ පවුල ගැන කියනවා නම් ඇය තමයි පවුලේ එකම දරුවා වෙන්නේ. පාසල් ජීවිතයේ දසුනි පාසල් 3කින්ම අධ්‍යාපන කටයුතු හදාරලා තියෙනවා. ඒ අතරින් ඇය අපස උසස් පෙළ අධ්‍යාපන කටයුතු හදාරන්නේ මහර මහමායා බාලිකා විද්‍යාලයෙන්. පාසල් 3න්ම එකම විදියට දක්ෂතා දක්වපු දසුනි කුඩා කල සිටම නර්තනයට වගේම නිවේදන කටයුතු වලටත් බෙහෙවින්ම දක්ෂතා දැක්වුවා. පොතපතට පමණක් සීමා නොවුණු කෙනෙක් නිසා දසුනි විෂය බාහිර කටයුතු වලදීද කැපී පෙනෙන ශිෂ්‍යාවක් බවට පත් වුණා. ඉතින් දසුනි කලාවට එන්නේ 2021 වසරේ පැවති ITN අවුරුදු කුමරිය තරගය ජයග්‍රහණය කිරීමත් සමගයි. එම ජයග්‍රහණයෙන් පස්සේ දසුනිට ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් විදිහට කටයුතු කරන්නත් අවස්ථාව ලැබෙනවා. පසුව 2024 පැවති සිරස ක්‍රිස්මස් ක්වීන් තරගාවලියේ ජයග්‍රහණය කරන්නටත් ඇයට හැකියාව ලැබෙනවා. ඉතින් ඇයට ඇති නිවේදන කුසලතාවය නිසාම ඇය 2027 සුමති ටෙලි සම්මාන උළෙලේ නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. දසුනි රංගනයෙන් දායක වුණු පළමු ටෙලි නිර්මාණය වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු රෝසයි සුදුයි ආදරේ ටෙලි නිර්මාණයයි. එහි ඩොක්ටර් නිත්යාගේ චරිතය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට ඇය සමත් වෙනවා. පසුව සර්කස් කාරයෝ, මීමැස්සා, හීත්තලයෝ, රොකී, සික්ස් පැක්ස් වැනි තවත් ටෙලි නිර්මාණ රාශියකට ඇය රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඉතින් මේ වෙද්දී දසුනි කැලණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු හදාරමින් තමයි ඉන්නේ. සැබෑ ජීවිතයේ තවමත් පෙම්වතියක් නොවන දසුනිට පෙම් යෝජනාවලින් නම් කිසිම අඩුවක් නැහැ කියලා තමයි ඇය නම් කියන්නේ. කොහොම වුණත් ජීවිතේ සැනසීමෙන් ඉන්න පුළුවන් කෙනෙක් හම්බ වුණොත් එදාට ඒ තැන නතර වෙනවා කියලා තමයි දසුනි නම් කියලා තියෙන්නේ. ඉතින් හෙමින් කලා ලෝකයේ ඉහළට යන දසුනිගේ ඉදිරි සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපිත් සුබපැතුම් එකතු කරමු. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙන අය වීඩියෝ එකට ලයික් කරන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.